හෙල්ලෝ යාළුවෝ ඉතින් ඔන්න අදත් අරන් ඇවිල්ලා තිනවා තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අපේ මං හිතන්නේ 9 වෙනි vlog එක. ඉතින් දැන් නම් දිගටම vlog videos දානවා. ඉතින් ඒකින් හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න, bell icon එක all දාලා තියාගන්න. ඉතින් අද කරන්න යන්නේ වෙනස් විදිහේ වැඩක්. මගේ මේ ගේමින් රූම් එකේ පොඩ්ඩක් දැන් ඉතින් අර තියෙන බඩු එහෙම පොඩ්ඩක් පරණ වෙලා ඩෙකරේෂන් එකක් එහෙම කරෙත් නැහැ කාලෙකින්. ඒකින් හින්දා මම හිතුවා අපේ ගේමින් රූම් එකට ඒත් එක්කම අපි ගෙදරටත් පොඩි ඩෙකරේෂන් පාරක් දාන්න බඩු ටිකක් ගන්න. ඉතින් අපි බඩු ටික ගන්න යන්න ඕනේ දැන් මාතලේ ටවුන් එකට. ඉතින් අපි බඩු ටික අරන් ඇවිල්ලා කාමරේ දැන් වටපිට මොනවද නැහැ මම මේ පොඩ්ඩක් try කරන්නේ අර natural look එකට. ඒ කියන්නේ පොඩ්ඩක් අර grass අනම්මනම් දාලා එතකොට ඔය තියෙන්නේ හදලා සමහරක් ඒ වගේ මේ වගේ මෙන්න මේවා තියෙන්නේ. මෙන්න මේ වගේ ඔය කොල්ලා නම්මනම් ඉල්ලලා ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒවා හයි කරලා හදන්න. හරිද? ඉතින් මේ බඩු ටිකක් ගන්න ඕනේ අපිට. ඒවා ගන්න කඩයක් හොයාගන්නත් ඕනේ. ඊට පස්සේ බඩු ටික ගන්න ඕනේ. ඒ බඩු ටික අරගෙන එවිල්ලා අපි එහෙනම් ඒ බඩු ටික ගන්න මුලින්ම යන්න ඕනේ මාතලේට. ඉතින් ඉඳලා කිලෝමීටර් 20ක් 25ක් තියෙනවා. ඉතින් එහෙනම් අපි යන් මේ බඩු ටික ගන්න. බයි බයි. හෙල්ලෝ යාළුවෝ ඉතින් අපි ඔන්න දැන් මාතලේට ඇවිල්ලා ඉන්නේ අපිට ඕනි බඩු ටික ගන්න. ඉතින් අපිට ගන්න තියෙනවා කාමරේට ඕනි ඩෙකරේෂන් බඩු ටිකකුයි තව බඩු ටිකක්. ඉතින් එහෙනම් අපි ඩෙකරේෂන් බඩු ටික ගන්න යා. ඔන්න යාළුවෝ ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන අපිට ඕනි බඩු ටික ගන්න. මෙතෙන් ආවම පස්සේ නම් හැබැයි මට මේ තියෙන ඔක්කොම අරන් යන්න හිතෙනවා. හරිද? ඉතින් ඔයාලා බලන්නකෝ මේ මාරම ලස්සන අයිටම් ටිකක් තියෙනවා. මන්ද මෙතනින් ගත්ත අයිටම් වගේක් මේ ග්‍රාස් අයිටම්. ඊට පස්සේ මේ පැත්තෙන් මල් තියෙනවා හෙන ගැටියක්. මන්ද මෙතනින් ගත්ත හෙන අයිටම් ගොඩක්. මේ අද හවසට මගේ කාමරේ ගෙදර පොඩි ඩෙකරේෂන් ටිකක් යනවා. ඒ ටිකත් එහෙන ලස්සනට මෙයා ගන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති. මට ඇත්තටම මෙතන තියෙන දැන් ගොඩක් දේවල් ගන්න ආසයි. මෙතන තියෙන ඔක්කොම හරි දැන් ගෙදර අරන් යන සීන් එකේ ඉන්නේ. හරිද? මේ මාරම ලස්සන අයිටම් ගොඩක් තියෙනවා. මේ පේනවද? මේ තනිකර මේ වටපිට ඔක්කොම තියෙන මල්. මේ පැත්තෙන් තියෙනවා කොළ ಜಾති, ඊට පස්සේ මල් වාස් ಜಾති, ඊට පස්සේ ගත්තා මේ පැත්තෙමුත් කොළ වර්ග නම් මනන් තියෙනවා. මේ ඉතින් යාළුවෝ මේ අපි මෙතන තියෙන අයිටම් ටික අරගෙන ගිහිල්ලා අපි ගෙදර මගේ කාමරේ එතකොට PC setup එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් අස්වාස් කරලා දාලා අලුත් අප්ඩේට් එකක් දෙන්න යන්නේ. ඉතින් එහෙනම් අපි මේ අයිටම් ටික අරගෙන තව දේවල් ටිකක් මෙතනින් ගන්න තියෙනවා. ඉතින් මේ දේවල් ටිකත් අරගෙන අපේ කාමරේ ලස්සන කරන්න සෙට් වෙමු. එහෙනම් ඉතින් අපි යමු. හරි යාළුවෝ ඉතින් අපිට ඕනි බඩු ටික ගත්තා. මේ මලු 10ක් විතර අරන් තියෙන්නේ. ඉතින් අපි මේ බඩු ටිකත් අරගෙන ගිහිල්ලා අපේ කාමරේ කොහොමද ලස්සනට හැඩ වෙන්නේ. එතකොට අපේ ගෙදර ඩෙකරේෂන් ටිකක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ ටික කරමු අපි. එන්න තියෙනවා බඩු ටික. එහෙනම් ඉතින් අපි යමු. හරි යාළුවෝ ඉතින් අපි මේ බඩු ටික අරන් යන ගමන් මේ කන්න ටික ගන්න ඇත්තුවා. ඒකකින් බීලා අපි ගෙදර ගිහිල්ලා වැඩේ පටන් ගමු එහෙනම්. මොනවාරි කාලා වටන් ගම වැඩ ටික.
හරියාලු ඉතින් අපි කාලා බීලා නම් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. මේ බඩු ටික එහෙම වීල් එකේ තියෙන්නේ හැබැයි. කැමරාව නම් මාර ලස්සනයි නේද බොයිස්. ඔයාලා ලකුණු කීයක් දෙන්න පුළුවන්ද මේකට? අලුත් කැම් එකට. ඉතින් එහෙනම් අපි ගෙදර ගිහිල්ලා අපේ වැඩ ටිකෙන් සෙට් වෙමු. බයි බයි. හරියාලු ඉතින් අපි බඩු ටිකත් අරගෙන දැන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ. අපි බඩු ටික බාගමු. අනේ අම්මේ එහෙනම් බඩු දෝගයක් තියෙනවා මේ. ග්‍රාස් කාපට් සෙට් එකක් එහෙම තියෙනවා. පිරිසුපිරි බඩු ටිකක් තියෙනවා. බඩු ටිකම් බාගමු. අනිත් බඩු ටික අරන් ගිහිල්ලා මේ ඉලෙම. ගයිස් බඩු ටික. තව බඩු ටිකක් ඇතුලේ. ඉතින් බඩු ටිකත් අරන් යමු. බඩු ටික අරන් ගිහිල්ලා ඉතින් අපි බලමු මේ ටික අපි කොහෙටද සෙට් කරන්න කියලා දැන් ටිකෙන් ප්ලෑන් කරන්නත් ඕනේ. එහෙනම් අපි යමු. හරි යාළුවෝ ඉතින් අපිට ඕනි බඩු ටික මෙන්න ගෙනල්ලා තියෙනවා. එන බඩු ගොඩක් තියෙනවා. අපි බලමු මේකින් එක දැන් ගෙනාවේ මොනවද කියලා. මෙන්න තියෙනවා ගෙනාවු අයිටම්. තියාගමු. එන අයිටම් ගොඩක් තියෙනවා හරිද? මේව පැටලෙනවා. ලස්සන අයිටම් ටිකක් තියෙනවා හැබැයි මේ කොළ කැල ටික එහෙම ගහන්න ඕනේ හතර වටේ නිකන්. මේ මරු ආතල්ල හැබැයි කැම් එක. ඉතින් අපි ටිකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙන්න මෙවුවා නම් ඉතින් වැඩක් නැහැ. මේවා මේ මයි කාමරේ ගහන්න මේ ගත්තේ. මේ අර ගෙදර ඉස්සරහ ගන්න. ඒ ටික මේකේ තියෙන අනිත් දේවල් ටික නම් මට ඕනි දේවල් නෙමෙයි තියෙන්නේ. බැලුම් බෝලේ එහෙම නම් තියෙනවා. අය බැලුම් බෝලේ අනික ආසාවට පුම්මමු හරි. මේ පිම්බෙන්නේ නැහැ නේ. මේ බැලුම් බෝල පුම්බන්න පුළුවන් කියලා පෙන්නනවා කියන්නේ. බැලුම් බෝලේ වැඩක් නැහැ. ඉතින් මේකේ තියෙන බඩු මේකේ තව තියෙනවා. මේක මම මේ ගත්ත එකක්. ඊට පස්සේ ගයිස් ඉතින් මේකේ තියෙන අනිත් බඩු ටික නම් මට වැඩක් නැති ඒවා ටිකක් අපි ඒ ටික පැත්තකින් තියාගමු. මේ මම කොච්චර දුරට ගියත් කැමරාව මගේ පස්සෙන් එනවා නේද? ඊට පස්සේ බොයිස් ඉතින් මේ පැත්තෙන් තියෙනවා මම ගත්ත අලුතෙන් සපත්තු දෙයක්. හරිද? අලුතෙන් සපත්තු දෙයක් ගත්තා. ඉතින් මේ අලුතෙන් ගත්ත සපත්තු දෙයක් ඊට පස්සේ මේ ෂොක්ස් දෙයක් ගත්තා. තියාගමු. සපත්තු දෙක එන්න මේ ස්පෝර්ට් සපත්තු දෙයක් ගත්තා. හරි? හොඳයි. මම සපත්තු දෙක තමයි බොයිස් ගත්තේ අලුතෙන්. හරිද? ඉතින් සපත්තු දෙක අපි තියාගමු. මේ පෙට්ටියත් ඉරලා. දැන් ඉතින් මේකේ කාමරේ හැඩි වෙනවා කොහොම හරි සඳ බොඳ වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු තවත් බඩු ටිකක් තියෙනවා. ඒ බඩු ටිකත් බලමු එහෙනම් අපි. හරි ගයිස් ඉතින් මෙන්න මේවා තමයි තියෙන්නේ. බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඒ තියෙනවා වෙන්න. තියෙනවා. මල් පොකුරු ගොඩ මේ දෙකයි. ඊට පස්සේ ගයිස් මෙන්න මේවා ටික තියෙනවා. ඒක පැටලිලා තියෙන්නේ. ලස්සන මේකත් මම ගත්තේ නිකන් කොහෙන් හරි එල්ලන්න. ඒකත් අය පැත්තකින් තියාගමු. ඊට පස්සේ ගයිස් මෙන්න මේ සෙට් එක තියෙනවා. මේ සෙට් එකත් නිකන් ලස්සනයි. ඊට පස්සේ තවත් මෙන්න මේ වගේ කොළ පාට එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මම කොහොමද මල් වලට වැඩිය කොළ වලට තමයි කැමති. හරිද? ඊට පස්සේ මේ පාට මල් දෙකක් තියෙනවා. ඊට පස්සේ තවත් මේ පාටත් එකක් තියෙනවා. ඊට පස්සේ
ඊට පස්සේ මල් මාල දෙකක් තියෙනවා. මේවා නම් මම දාගත්තේ එහෙම දාගන්න. යම්ම තානේ. මල් දෙකක් තියෙනවා ලස්සනට මල් මාල දෙකක් වගේ. මේ දෙකක් පැත්තකින් ඉන්චියාගමු අපි. ඉතින් ඔය ටික තමයි අපි ගත්තේ. මෙතන තියෙනවා හෙන්න අයිටම් ගොඩක්. ඔක්කොම දැන් පැටලිලත් එක්ක තියෙන තනිකර නිකන් ඇඳම මේකක් කරලා තියෙන්නේ. ඒක වැඩක් නැහැ. ඉතින් තියාගමු. පැත්තකින් තියාගමු. ඊට පස්සේ ගයිස් මේ අපි ගත්තා මෙන්න මේක. මේක හින බරයි ඊට පස්සේ ගයිස් අපි මෙන්න මේක ගත්තා. ග්‍රාස් කාපට් එකක් මේක. ග්‍රාස් කාපට් එක මම මේක ගත්තේ මේ PC එක තියෙන මේසෙට දාන්න. PC එක තියෙන මේසෙ දැන් තියෙන නිකන් නෝමල් මේකක්. මෙන්න තියෙනවා ගයිස්. මේක මේ අඩි මං හිතන්නේ අඩි 6ක් තියෙනවා මේක. අඩි 6ක් වගේ දිගයි. මේ එහෙම දිගට තියෙනවා කාපට් එක ග්‍රාස් කාපට් එක. ඒක අපි දැනට බිමට දාගමු. මේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන දැන් අයිටම් ටික. මෙන්න ගයිස් දැන් අපි අරන් තියෙන අයිටම් ටික මේ තියෙන්නේ. මෙන්න මේ අයිටම් ටිකෙන් අපේ කාමරේ මොන වගේ ලුක් එකක් කීයද මේ ටික හයි කරලා ඉවරයි. මෙන්න තියෙනවා ග්‍රාස් කාපට් එක. මෙන්න දැනට මේවා තමයි දැනට තියෙන්නේ. හරිද? මේ නෝමල් රෙදි වගේක් තියෙන්නේ මේ PC setup එකේ මත් හයි කරලා. ඊට පස්සේ කාමරේ දැන් තියෙන ලුක් එක මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. වැඩිපුර මොනවත් හයි කරලා නැහැ. හරිද? ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ හරියෙන් ගියා මම මේ පොඩ්ඩක් try කරන්නේ 아무තෝ මේකක් දෙන්න. ඉතින් අපි බලමු. ඉතින් එහෙනම් අපි බලමු මේ ටික කැලේ ටික කොහෙටද හයි කරගන්න කියලා. Let's go boys. To be your friend, I wanna know if it mattered. I would have gone to war for you. I would have bent the earth in two just to get to our ever after. Something about this has changed. I wanna feel you close again. Don't let go. No, I don't want this to end. Whoa. Remember the start when you're breaking my heart again like blood on a pen. Would it matter then when everything starts to fade? I'm back like it's yesterday. Would it all full send? Would it matter then? Would it matter then? I did it all. I pulled the weight on my shoulders like it was fate. Don't tell me it was for nothing. You told me love wasn't true 'cause it didn't feel real to a cynic like you, but I'm pretty sure we walked into something. Something about this has changed. I wanna feel you close again. Don't let go. No, I don't want this to end. Remember the start when you're breaking my heart again like blood on a pen. Would it matter then when everything starts to fade? I'm back like it's yesterday. Or would it all full send? Would it matter then? Would it matter then? Would it matter then? Another time around the block, I loved you around the clock. Break of dawn, might as well be midnight, talking on the dock. Everyone around us knows, they say we're soulmates and it shows. So I wanna see where this could go, this could go. හරියාලු ඉතින් මේ
දැන් අපි මෙතන ගාස් කාපට් එක ගහලා ඒ වැඩේ ඉවරයි. හරිද? ගාස් කාපට් එක එහෙම ගහගෙන ඉවරයි. ඉතින් අපි බලමු මෙතන ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා මෙතන බඩු ටික සෙටප් කරගෙනම. හරිද? එහෙනම් අපි බලමු එතනින්. හරි ඉතින් යාළුවෝ අපේ PC setup එකේ වැඩ ටික මේ වෙද්දි ඉවරයි. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් අපේ PC setup එක සෑහෙන වෙලාවක් ගියා මේ ටික කරන්න. ඉතින් එහෙනම් අපි බලමු PC setup එක. දැන් ඒ කියන්නේ PC setup එක වැඩ ටික තාම විතරයි තාම ඉවරලා තියෙන්නේ. තව කාමරයේ ඩෙකරේෂන් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු PC setup එක කොහොමද කියලා දැන්. ඔන්න ගයිස් ෆයිනල් ලුක් එක ඉතින් අපේ PC setup එකේ මේ වෙද්දි ග්‍රාස් කාපට් එහෙම දාගෙන ලයිට් ටික එහෙම setup කරගෙන PC එක පොඩ්ඩක් වෙනස් කරා. يعني තිබ්බේ මේ පැත්තේ දැන් හරවලා තියෙන PC එක පොඩ්ඩක්. ඔන්න ගයිස් ඔන්න ඔය විදිහට තමයි PC setup එක තියෙන්නේ. බලමු. මොනිටර් ටික ඊට පස්සේ වෙන තියෙනවා කේසින් එක. මේකේ කලර් චේන්ජ් කරන්න පුළුවන්. කරගමු. ඊට පස්සේ ඔන්න තියෙනවා PC setup එක. දැනට තාම voice ඉවර. අපේ PC setup එකේ වල ටික විතරයි. ඊළඟට අපිට තව කාමරේ වල ටිකක් තියෙනවා. PC setup එක ලස්සනයි. එහෙනම් කමෙන්ට් එකක් දාන්න මේ ග්‍රාස් කාපට් එකේම දාන්න. ඔන්න guys ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ලයිට් එක ඕෆ් කරමු. ගොඩක් ලස්සන ග්‍රාස් කාපට් එක ලස්සනට දාලා everything ලස්සනට තියෙනවා. setup එක ලස්සනයි නම් like එකක් දාන්න යන්න, comment එකක් දාන්න යන්න. බලමු ඉස්සරහට තවත් decoration ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉවරනහම මොන වගේ look එකක් තියෙනවද කියලා එහෙනම් බලමු. හරි ඉතින් යාළුවේ අපේ කාමරේ දැන් මට mainly ඕන වෙලා තිබ්බ PC setup එක මේ glass carpet එකම දාලා ලස්සනට හදන්න. ඉතින් මේ වෙද්දි glass carpet එකම දාලා ලස්සනට පොඩ්ඩක් මේ මල්ල එහෙම දාලා ලස්සනට හදා ගන්න පුළුවන් වුණා. ඉතින් PC setup එක ලස්සනයි නම් comment එකක් දාන්න, like එකක් දාන්න. කාමරේ තව ඩෙකරේෂන් එකක් තියෙනවා. මේ ඔක්කොම එක vlog එකකට කරොත් මේ vlog එක පැයකුත් පයින්නවා. හරිද? ඉතින් ඒකින්ද කාමරේ ඔක්කොම වැඩ ඉවර වෙලා තවත් වීඩියෝ එකක් දාන්න. ඉතින් දැනට අපි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ලස්සනට තියනවා නේද? PC setup එක මෙන්න තියෙනවා මේ පැත්තෙන් monitors දෙක. ඉතින් ඒත් එක්කම මේ channel එක තාම subscribe කරලා නැත්නම් boys අනිවාර්යෙන් subscribe පාරක් දාගන්න. වීඩියෝ එක හොඳයි like එකක් දාන්න. එහෙනම් කමෙන්ට් එකක් දාන්න. මේක තව ඔයාලගේ මොනවා හරි අදහස් තියෙනවා නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඉතින් කට්ටියටම ආදරේ තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye bye.